බලන්නකො කොයි තරම් සුන්දරයිද මේ කතාව. ඔබේ ගෙදර කොහෙද? ඔබ මේ කයද? නෑ ඔබ මේ සිතද? නෑ. සිත යනු අරමුණයි. අරමුණේ ගින්න නැති තැන ඔබේ නිවහන. ඔබ ගෙදර යන්න. ඔබේ නිවහන හොයා ගන්න. එතන හරි සැනසීමයි. ඇයි මේ දුක් විඳින්නේ? මග මහ පාට වෙලා. ඇයි ඔබ ගෙදර යන්නේ නැත්තේ? ඇයි ඔබ අතරමං වෙලා? ඇයි ඔබ මේ පාරක් ගරස්තේ අදු ගහන්නේ? යන්න ගෙදර. එතන හරි සැනසීම. තාත්තා කෙනෙක් දරුවන්ට කියනවා අනේ දරුවනේ ඔය මොකද ඔය රස්තේ අදුක ගහ නිකන් විනාශ වෙන්නේ. අන්න යන්න ගෙදර ගිහිල්ලා සැනසීමෙන් ඉන්න. බලන්න මේ දෙබස තුල නිවන තියෙන. ඔබේ නිවහන කොහෙද? ඒ සම්මා සතිය කොහෙද? ඒ සම්මා දිට්ඨිය තියෙන්නේ කොතනද? මේ ලෝකේ ඇත්ත කරගත්ත මිත්‍යා දෘෂ්ටියේ සම්මා දිට්ඨියක් තියෙනවද? එහෙනම් ඒ සම්මා සමාධිය කොතනද? ඒ සම්මා සමාධියට ඔබ වෑයම් කරනවද? එහෙනම් ඒ සම්මා ආජීවය ඔබට තියෙනවද? එහෙනම් ඒ සම්මා සංකප්ප කම්මන්ත වාචා ඔබට තියෙනවද? එහෙනම් සම්මා විමුක්තිය සම්මා ඥානය ඔබට උරුමයි. මහානායකාම්තුනි අපි ඔබ වහන්සේලා ගාවට පැමිණෙමු. ඔබ වහන්සේලාගේ ඉදිරි පිට අපි සිටින. අපි කියවා මේ මිනිස්සු පාවු. මේ මිනිස්සු අසරණයි. මේ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන. අපි ආස්විරි පාස්වේ මහානායකාම්තුනි මේ කතාව කිව්වා. එහෙමයි. මේ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන. ආරණන්ස්ට වෙන අදහස. භෞතිකව අධ්‍යාත්මිකවත් මේ සමාජයේ ඇත්තටම තියෙන යුතුයකමක් ඔබට මේ සත්‍ය දැනෙනවා. ඔබේ සැනසීම අත්දකින්නවා නම් ඒ ඔබලා අත්දකින්න සැනසීම දායහත කරන්න මුළු මහත් මිනිස් වර්ගයාට මේ සමාජයට සතා සිව්පව පවා නිවනින්මයි සැනසීම ලබන්නේ කියනකොට ඔබට වෙන කියන්න දෙයක් තියෙනවා නෑ නේද? එහෙනම් ඔබේ මහඟු කාර්ය කුමක්ද? ඔබේ ප්‍රධානම කාර්ය කුමක්ද? ඔබ රස්සාවක් කරන්නේ, ඔබ ව්‍යාපාරයක් කරන්නේ, ඔබ ඉගෙන ගන්නේ මේ ජීවිත මේ ශරීර කූඩුව නඩත්තු කරන්න ආයතන ටික පිනවන්න. මොකටද මේ ශරීරය නඩත්තු කරන්නේ? මේ සත්‍ය අවබෝධ කරගන්න. ඔබ ඉපදුනේ නිවන් දකින්න. නිවන කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඔබේ මහ ගෙදරයි. ඔබට ඕනේ ගෙදර යන්න. ඔබ සංසාර සාගරයේ අතරමං වෙලා රස්තියාදු ගැහුවා දැන් හොඳටම ඇති. දුර්ලභ වූ මනුස්සාත් භවය ලැබලා තියෙනවා. දැන් ඔබ නිවන තියෙන පරිසරයට පැමිණිලා තියෙනවා. දුර්ලභ මනුස්සත්. දුර්ලභ සද්ධාම ශ්‍රවණ. ඔබට සත්‍ය ඇහෙනවා. දැන් ඔබට පාර පෙන්නනවා. දැන් පාර අන්නම් පෙන්නන්න පාර දන්න අය දැන් සකස් වෙලා තියෙනවා. දැන් ඔබ ඉදිරි පිටට පැමිණලා. දුර්ලභම් manussත්වං දුර්ලභම් සද්ධාම ශ්‍රවණ. දුර්ලභම් ෂණ සම්පatti. අන්න දැන් පේන මායි මේ ඔබේ නිවහන. ඔබේ දෙපා තුල ළඟ මෙතෙක් ඔබ මහා සසරෝගයක සැරිසරුවේ මේ සත්‍ය නොදැනයි. මහණෙනි කල්පයක් හිටියත් වැඩක් නැහැ මහණෙනි මේ සත්‍ය නොදක කිව්වේ නිසා. දැන් ඇති ඔය ප්‍රස්තියාදු ගැහුවා. දැන් ඇති ඔය අතරමං වෙලා දැකලුවා. දැන් ඇත්තටම ගෙදර යන්න කාලය විතර. අපේ මහා ගෙදර කොතනද? ඔබට කරදර එන්නේ, ඔබට ප්‍රශ්න එන්නේ, දරා ගන්න බැරි වෙන්නේ, පටාචාරට අම්මා තාත්තා නැති වෙලා සියල්ල අහිමි වෙලා. කිසා ගෝතමීට දරා ගන්න බැරුව දරුකුණ කරේ තියාගෙන. අඟුලිමාල නන්නත්තර වෙලා මිනි මරන. අවසානයේ කොහෙද සැනසීම තිබුණේ? මේ සිත සත්‍යයක් නොවන බව. දැකපු ඒ අකම්පිත ස්වභාවයටයි. මට පාඩුවේ ඉන්න දෙන්න. මට නිදහසේ ඉන්න දෙන්න. මට තනි වෙන්න ඕනි. මට කරදර කරන්න එපා. මේ සිතට ඕනි මේ කම්පිත සිතුවිලි ඒ ගිනි ගොඩෙන් මිදිලා අර අකම්පිත අකෝපචේතු විමුක්තිය ඒ සිතේ ඒ ඇත්තටම වෙහස දරතේ සංසිඳුණු සුඛේ තියෙන
අකම්පනයයි ඔබේ නිවන. සිතින් මිදෙන මඟ කිව්වේ. ඒ චේතු විමුක්තිය ඒ චිත්තේන නියති ලෝකේ මිදුණු තැන. ශුන්‍යතෝ ලෝකෝ කිව්වේ වෙන කොහෙවත් තියෙන ලෝකයක් නෙමෙයි. මේ 31 ලෝක ධාතුවම මේ සිතම බව කිව්වේ. මේ සිතේ කාම ලෝකෙත් රූප ලෝකෙත් අරූප ලෝකෙත් එකම ආරමුණක පෙන්වා දුන්නේ. ඇත්තම සාරාංශයේ කල්ප ලක්ෂෙම මේක සිතක එක කම්පණයක පෙන්වා දුන්නේ. ඒ බුද්ධෝත්පාද දේශනා මහා මිනි පහනක් ලෙසින් මේ පෘථුවි තලයේම දෙවනත් කරමින් බබලෙනවා හෙට දවසේ. උදෑසන හිමිදිරි පාන්දර මේ දෙරණ තලයට අන්ධකාරය පසාරු කරගෙන අර ආලෝකයේ හිරු කිරණ ප්‍රභාස්වර හිරු කිරණ පතිත වෙනවා බලන්න ඔබ මේ මුළු පෘථිවි තලයම අවදි වෙනවා සතා සීපාව කුරුළු බලන්න හඬ සිසාරා අවට දෙවනත් කරමින් රව් දෙනවා ගස් කොළන් ලෙල දෙමින් දලු දාමින් ගස්වල මල් පිපෙනේ උදෑසන හිමිදිරි පාන්දර මේ ලොවක් අවදි වෙන හැටි. ඒ අන්ධකාරයේ හිටිය සත්තු අවදි වෙලා බලන්න දීප්තිමත් වෙන මේ පෘථුවේ ස්වභාවය. ඒ අවට hama යන සැනසුම් සුසුමන් පාවිලා කියන කතාව. දැනෙනවා. මිනිස් හදවත් පමණක් නෙමෙයි. මේ තුන් ලෝකෙම සැනසෙන එකම කතාවක්. ඒ මිස් සත්‍ය.